මේ චිකන් වගේ බිත්තර හොද්දක් හදමුද? එහෙනම් තම්බලා ගන්න බිත්තර ටික මෙන්න මේ විදිහට. මේක කට්ටිය තරින්න ඕනේ. ගෙදර පොඩි කට්ටිය වගේ කට්ටිය ඉදිදී මේ වගේ අකරතැබ්බත් වෙනවා. තෙම්පරාදුර තෙල් ටිකකුත් දාලා අබෝලු හාල් සුදු ලුණු බීරෝණු කරපිංචා රම්පේ තක්කාලි ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන තෙම්පරාදු වෙගෙනදී මේකට මිරිස් කුරු ටිකක් දාන්න ඕනේ. අමුතුන පහ නෙවෙයි බෙදපු තුන පහ ටිකකුත් දාලා හොඳට කර වෙන්නකම් බෙදලා ඊට පස්සේ අමුතුන පහ ටිකක් දාලා මේකට අපි දා ගන්නවා එන සාල් රැටයක් කඩලා මේ විදිහට දාන්න. ඊට පස්සේ බිත්තර ටික දා ගන්නවා. හරිද? බිත්තර ටික දාන්න දියකිරි ටිකකුත් දාලා මේක හොඳට තැම්බෙන්න තියෙනවා. තැම්බෙන අතරේදී මේක ලුණු ටිකක් කහ කුරු ටිකක් නම් දාන්න එපා. ඒක චිකන් එක වගේ එන්නේ නැහැනේ. මේ විදිහට හොඳට නටාගෙන එද්දි මේකට අපි දානවා මොනවද? හොඳට නටාගෙන ඉඳලා මේකට මිටි කිරි ටිකක් දානවා. මිටි කිරි ටික දාලා අපි හොඳට මේක හැඳි ගන්න ඕනේ. හැඳි ගාව නැත්නම් කැටි ගහනවම හොද්දේ උකු ගතියක් නැතුව යනවා. ඊට පස්සේ ලුණු මදින ලුණු ටිකකුත් දාලා අපි මේක හොඳට උතුරන ගමන් මේක හැඳි ගාලා ඊට පස්සේ අපි මේක කෑමට ගන්නවා.